මොකද්ද ડિප්‍රෙෂන් කියන්නේ? විෂාදය. හරි මේ ડિප්‍රෙෂන් තියෙන මිනිස්සයා පුතේ Tamanට ડિප්‍රෙෂන් කියලා කියා යන්නේ නැහැ. හරි කියා යන්නේ නැහැ. හරිද? ඊට පස්සේ මේ ડિප්‍රෙෂන් හැදුන මිනිස්සයා ડિප්‍රෙෂන් කියලා දන්නේ නැහැ. දන්නේ නැහැ. ඔය ડિප්‍රෙෂන් වල පුතේ වර්ග දෙකක් තියෙනවා. ડિප්‍රෙෂන් වල වර්ග දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ක්ලිනිකල් ડિප්‍රෙෂන් එක. අනිත් එක ස්මයිලින් ડિප්‍රෙෂන් එක. හරි. ක්ලිනිකල් නැත්තම් ස්ටෑන්ඩඩ් ડિප්‍රෙෂන් එක කියනවා සාමාන්‍ය තත්ත්වයේ. ඒ මිනිස්සුන්ට පුතේ ශක්තිය අඩුයි. අර කොයි වෙලාවෙත් අර මලානික වෙලා. හරි. අර ඇතුල් ડિප්‍රෙෂන් කොහොම හැදුනත් ඒ මිනිස්සයා පුතේ ඇතුලෙන් දැඩි පීඩනයක ඉන්නේ. හරි මාර පීඩනේ මාර ප්‍රශ්න තොගයක ඉන්නේ. පීඩනයක ඉන්නේ. හරි. අර ක්ලිනිකල් ડિප්‍රෙෂන් තියෙන මිනිස්සයාට පුතේ ශක්ති ප්‍රමාණය අඩුයි. ඒ මිනිස්සයාට කොයි කන්නේ නැහැ, බොන්නේ නැහැ, නාන්නේ නැහැ, කාමරයටම වෙලා ඉන්නවා. හරි. පැත්තකට වෙලා ඉන්නවා, අඬා ඉන්නවා. හරි. සම්පූර්ණයෙන් අර එයාගේ තියෙන දුර්වල එක. හැබැයි ඕකේ අර භයානකම පාර්ට් එක ඊයේ ඔය සිද්ධියත් එක්ක මම හෙව්වාම තමයි දැනගත්තේ මේ ඕකේ ડિප්‍රෙෂන් වල වර්ග කිහිපයක් තියෙනවා. ඒ නාවේ වින්දා තමයි ඊළඟ මොහොතේ බෙල්ල වල දාගත්තා. ඒකට කියන්නේ ස්මයිලින් ડિප්‍රෙෂන් එක. සාමාන්‍යයෙන් පිරිමි පුතේ ආස නැහැ කාගෙන්වත් උදව් ගන්න. පිරිමි පුතේ පිටින් අර දැඩි රළු ස්වභාවයක් තියෙන. හැබැයි පිරිමි පුතේ ඇතුලෙන් සාමාන්‍යයෙන් දුර්වලයි. හරි. ඒ පිරිමින්ට ඕනේ කරන්නේ අර මොකක් හරි ප්‍රශ්නයකදී දේශනයක් නෙමෙයි. හරි. අනිත් පාර්ට්නර්ගෙන් ඕනේ වෙන්නේ පුතේ අර මොකක් හරි එක්ක වැළඳ ගැනීමක් නැත්නම් අර ඇප්‍රීසියේට් කරන්නේ අර මොකද්ද? අගය කිරීමක් වගේ තමයි පිරිමි බලාපොරොත්තු වෙන්නේ. හරි. ඔය ස්මයිලින් ඩිප්‍රෙෂන් කියන එක සිනහවෙන් වැසුණු විෂාදය. හරි. ඒ කියන්නේ අර මේ මිනිස්සු පුතේ හිනාව කියන එක ආයුධයක් කරගන්න. ඇතුලේ දැඩි පීඩනයකින් ඉන්නේ. හැබැයි අර ඔයා දැකලාද ඔයාගේ අනිවාර්යෙන් දැන් ඔයා මේ සිද්ධියත් එක්ක ඔයාටත් ඇති පුතේ යාළුවෝ. හරි. කොයි වෙලාවෙත් ඌ hina වෙලා ඉන්නවා. හරි. කොයි වෙලාවෙත් ඌ අනුතුන් එක්ක සතුටෙන් ඉන්නව වැඩ ටිකක් අපිට හොයන්න බෑ. ස්මයිලින් ඩිප්‍රෙෂන් තියෙන මිනිස්සේ මූට නම් මේක කියලා හොයන්න බෑ. හරි. ඔයා ලං වෙලා පෞද්ගලිකව අහලා බලන්න. හරි. ඇත්තටම මචං උඹ ඉන්නේ සතුටෙන්ද කියලා චුට්ට අහලා බලන්න. දැන් අර අපි හිතන්නෝ දැන් මම hina වෙවි උගන්වනවා. හරි. මම ඔයාලා දන්නේ නැහැනේ මට ඇතුලේ තියෙනවද කියලා ડિප්‍රෙෂන්. මට ප්‍රශ්නයක් තියෙද කියලා ඔයාලා දන්නේ නැහැ. ඇතුලේ ඉන්න දැඩි පීඩනයක. හැබැයි එළියට ඒක දෙන්නේ නැහැ. ඔක ගොඩක් කරන්න පිරිමි. ඇයි ඒ? පිරිමි කැමති නෑ පුතේ අනික් මිනිස්සයා Taman දුර්වලයෙක් කියලා නිර්වචනය කරනවා. හරි. ඒ නිසා පිරිමි හැම වෙලාවෙම කරන්නේ අර තමන්ගේ දැඩි ස්වභාවය පෙන්නනවා එළියට. හරි. එළියෙන් එයා හයිය මිනිස්සේ ඕන දෙයක් කරන්න පුළුවන් සතුටෙන් ඉන්නේ. හැබැයි අතුලෙන් මාර විදියට විදවනවා. හරි. එතකොට මේ ක්ලිනිකල් ඩිප්‍රෙෂන් වලට වඩා ස්මයිලින් ඩිප්‍රෙෂන් වල භයානකත්වය තමයි දැන් අර ක්ලිනිකල් උන්ට පුතේ සාමාන්‍ය ඩිප්‍රෙෂන් තියෙන උන්ට ශක්තිය අඩුයිනේ. එතකොට උන්ට අර මේ සියදිවි නසා ගැනීමට අර සම්භාවිතාව සියදිවි නසා ගන්න බෑ. අවසාන අන්තය තමයි සියදිවි නසා ගැනීම. ඩිප්‍රෙෂන් වල අවසානම අවධිය තමයි සියදිවි නසා ගැනීම කියන එක. දැන් ඔයාලට තියෙන ඔය ඩිප්‍රෙෂන් එකම නෙමෙයි ඈ. ඒක ලකුණු අඩු වුණාම අඬනවා. අනේ මට ඩිප්‍රෙෂන් නෑ. ඒ දුක. ඒ තියෙන දුක. දුකක් සහ ඩිප්‍රෙෂන් කියන්නේ දෙකක්. හරිද? දුක සහ ඩිප්‍රෙෂන් කියන්නේ දෙකක්. ඔයාලට ඩිප්‍රෙෂන් නම් මේ එහෙම එකක් නෑ. ඩිප්‍රෙෂන් නම් අල්ලක්ෂණ ටික තියෙන්න ඕන. හරි. හැබැයි ඔයා ඇතුලේ මාර පීඩනයක නම් ඉන්නේ. කොහොමද ඩිප්‍රෙෂන් තියෙන පීඩනයකනින් පුතේ අවසානම අධියර තමයි සියදිවි නසා ගැනීම. සුයිසයිඩ් කරගන්න එක. හරිද? එතකොට පිරිමි ආත නැහැ කිව්වනේ මම අර කලින් විදිහට මේ පිටට දෙයක් දෙන්න. ඒත් එක්කම පිරිමි ආත නැහැ. අර තමන්ව පුතේ අර මූට නම් ඩිප්‍රෙෂන් කියලා අර හංවඩු ගහනකොට පිරිමි ආත නැහැ. හරි. ඒක නිසා කරන්නේ මොකක්ද? අර ඇතුලෙන් කොච්චර වේදනාව තිබ්බත් සාමාන්‍ය විදියට පුතේ වැඩ ටික කරන් යනවා. හරි. වැඩ ටික කරන් යනවා. ඌ hina වෙනවා. හිනස් වෙනවා. සතුටෙන් ඉන්නවා. හැබැයි එක්තරා මොහොතක් එනවා පුතේ උන්ටත් දරා ගන්න බැරි වෙනවා. හරි. මේ ඔයා දන්නවද මැරෙනවා කියන එක ඒ මැරෙනවා කියන ආවේගය එන්නේ එකපාරයි. හරි. ඔයාට දැන් මැරෙනවා කියන ආවේගය ආවොත් ඒක එන්නේ එකපාරයි. හරි. ගනින්. ඊළඟ මොහොත වෙද්දි පුතේ ඔයාට එන්නේ ජීවත් වෙන්න ඕනේ කියන ආවේගය. හරි. ඔයා මැරෙනවා කියන ආවේගයෙන් එකපාරයි එතනින් පස්සේ ජීවත් වෙන්න තමයි try කරන්නේ. දැන් අතන දැන් ඔයා හිතන්නකෝ ඔයා බෙල්ල කපාගෙන මැරෙනවා. හරි. ඔයා පළවෙනි අවස්ථාවේ බෙල්ල කපා ගන්නවා. හැබැයි ඊට පස්සේ ඔයා කෑ ගහනවා අනේ මාව බේරගන්න කියලා. හරි. ඔයා පුතේ බෙල්ල වල දාගන්න. හරි. බෙල්ල වල දාගත්තරම බෙල්ල හිර වෙද්දි ඒ අවස්ථාවේ ඔයාට බෙල්ල වල දාගනිද්දී ආවේගය එනවා. හරි මම බෙල්ල වල දාගන්නවා කියන්නේ මැරෙනවා කියන. හැබැයි බෙල්ල වල දාගත්තට පස්සේ ඊළඟ මොහොතේ ඔයාට සංඥා වෙනවා අනේ මාව බේරගන්න. හරි. බේරෙනවා කියන මාව බේරන්න පණ දෙන්න කියන එක තමයි එන්නේ ඊට පස්සේ. මැරෙනවා කියන එක එන්නේ පුතේ එකපාරයි. හරි. එතකොට ඊයේ වුණත් ඔය වගේම සිද්ධියක්. ලයිව් එක දාලා පොර වෙන අපව් අම්මා අඬනවා අම්මා කෑ ගහගෙන එනවා. හරි.
අම්මා කෑ ගහගෙන ඇවිල්ලා බදාගෙන අඬනවා. බුද්ධාගමෙත් තියෙන පුතේ අර සියදිවි නසාගත්තොත් ආයේ ආත්මයක් නැහැ. හරි. මේ මනුෂ්‍ය ජීවිතය කියන්නේ පුතේ අර වියසිදුරකින් කනකස් බෑවෙක් අහස බලනවා වගේනේ ලැබෙන්නේ. හරි. එතකොට ආයි ජීවිතයක් නැහැ. ආයි ඉපදුනොත් මොනවා වෙයිද? ආයි ඉපදුනත් ඌ පුතේ ඊළඟ ආත්මෙ මැරෙන්නේ බෙල්ල හිර වෙලා. බෙල්ල හිර. ඒකත් අමතක ගන්න. ඌ නිරයට ගියොත් නිරයට ගියොත් ඌ දුක් විඳ විඳා තමයි පුතේ මැරෙන්නේ. මැරෙන්නේ නැහැ ජීවත් වෙනවා. හරි. අර ඔය බුද්ධාගමේ කියනවනේ ගල් උඩ ගල් අතාරින ඔළුව උඩට. හරි. ඒත් මැරෙන්නේ නැහැ. විඳවලා මැරෙන්නේ. ඒක නිසා ජීවිතේට පුතේ සුයිසයිඩ් කරගන්නවා කියන තීරණයට එන්න එපා. හරි. ඒ කියන්නේ සියදිවි නසා ගන්නවා කියන තීරණයට එන්න එපා. ඒක ඔයාලට මෙලොවටත් පරලොවටත් පුතේ ඒක ප්‍රතිවිපාක හම්බ වෙනවා. හරි. දැන් අර ඔයා දැන් කරන්න ඕන ඔයාගේ යාළුවෝ ඉන්නවනම් ඇත්තටම hina වෙලා කොයි වෙලාවෙත් ඉන්න යාළුවෝ ඉන්නවනම් චුට්ටක් පුතේ අහලා බලන්න පෞද්ගලිකව. හැමෝම ඇත්තටම ඉන්න සතුටින්. හරි. මොකක් හරි අවුලක් තියෙයිද? ඔය මේ ඒ වගේ උන් කියනවා. හරි. දැන් ડિප්‍රෙෂන් වලින් තව බේරෙන්න විදියක් තියෙනවා පුතේ මේ. ડિප්‍රෙෂන් අපි දැන් සාමාන්‍ය දුකක් ඇති වුණොත් මොකද්ද කරන්නේ? එක්ක සින්දුවක් අහනවා, ෆිල්ම් එකක් බලනවා, නිදා ගන්න. හැබැයි ડિප්‍රෙෂන් ඇතුළට පස්සේ පුතේ ඔය සියලු දේවල් සාමාන්‍ය වෙනවා. හරි. උඩ සින්දුවක් ඇහුවා කියලා කලින් ආතල් එකක් තිබ්බා සින්දුව හදේ දුක නැති වුණා. හැබැයි පුතේ දැන් වෙනකොට ડિප්‍රෙෂන් නිසා සින්දුව හදේ දුකක් ඒක නැති වෙන්නේ. හරි. අර ඒක සාමාන්‍යකරණය වෙනවා. හරි. එතකොට මොකද්ද ඔයා කරන්නේ? අලුත් දේවල් වලට යන්න වෙනවා ඔප්ෂන් විදියට. ඒ කියන්නේ එක්ක අලුත් යාළුවෙක්ව හම්බවලා කතා කරන්න, පරණ යාළුවොත් එක්ක කතා කරන්න නැතුව අලුත් යාළුවෙක්ට තමන්ගේ විස්තර ටික කියන්න පුළුවන්. නැත්තම් ඕන තරම් ලංකාවේ පුතේ තියනවා දැන් මේ ડિප්‍රෙෂන් ඇදුනට පස්සේ වාට තියෙන ප්‍රශ්නේ අහන් ඉන්න කට්ටිය ඉන්නේ. ડિප්‍රෙෂන් ඇදුන මිනිස්සෙට ඕනේ පුතේ හොඳ සවන් දෙන්න. ඒවට කෝල් කරලා දුක කියන්න පුළුවන්. හරි. ඩිප්‍රෙෂන් වලට පුතේ බය වෙන්න ඕන නැහැ බෙහෙත් තියෙනවා. හරි. ඩිප්‍රෙෂන් වලට බෙහෙත් තියෙනවා. ඔය මානසික වෛද්‍යවරයෙක් හම්බ වෙලා කන්සල්ටින් කරත් ඕක හරියනවා. හරි. මේ මානසික වෛද්‍යවරයා මාර අමුතුයි. හරි. ඒ කියන්නේ දැන් ඔයා කියන්නකො මේ ගිහිල්ලා මානසික වෛද්‍යවරයෙක්ට අනේ මට නම් දැන් ඇතුලෙන් මම hina වෙලා හිටියට මට එන ප්‍රශ්නයක් තියෙනවා. ඌත් දැන් කියන්නේ ඔව් අපිට ප්‍රශ්න තියෙනවා උඹට විතරක් නෙමෙයි. ඔහෙම උඹ විතරක් ප්‍රශ්න තියා එහෙම කියන්නේ නැහැ. ඒ මානසික වෛද්‍යරේ ඒ ගාන්ට පුතේ දාන පැත්තට යා බෝලේ එන පැත්තට මේ පුතේ යා පහර දෙනවා. හරි. ඒ කියන්නේ දැන් අනේ මට ප්‍රශ්නයක් තියෙයි කිව්වා. ඔව් අපිට ප්‍රශ්න තියෙනවා. කොහොම තමයි ඕක. හැබැයි මට ඔයත් එක්ක ආව අනිත් කෙනා කිව්වනේ ඔයා හොඳ සතුටින් ඉන්නවා කියලා. අර බෝලේ දාන පැත්තට යා පුතේ බැට් කරනවා. හරි. ඒ කියන්නේ අර ආව මිනිස්සයා පුතේ මානසිකව වටන්න සමහරුන් ඉන්නවා. හරිද? සමහර දොස්තරලා ඉන්නවා මට ප්‍රශ්නයක් අර විදියට කියනවා. ඔව් අපිට ප්‍රශ්න තියෙනවා. ඔයාට විතරක් නෙමෙයි මේ බෙහෙත් ටික බොන්න එහෙම. හරි. ඔය මේ ડિප්‍රෙෂන් කියන එක ඇත්තටම පුතේ සෙල්ලමක් නෙමෙයි. හදාගන්න එපා. හදාගන්න විදියවල් මොනවා හරි දුකක් තියෙයි නම් මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් ඒකට පුතේ මැරෙනවා කියන එක ඔප්ෂන් එක නෙමෙයි. මැරෙනවා කියන එක පුතේ ඔප්ෂන් එකක් නෙමෙයි ඒක. ජීවත් වෙන්න. හම්බ වෙච්ච ජීවිතේ මාර විදියට වටිනාකමක් දෙන්න. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා එක්කෝ ඔයාට යාළුවෙක්ට කියන්න පුළුවන්, ගෙදර අයට කියන්න පුළුවන්. ගෙදර අම්මට කියනවා නම් පුතේ ඔයා එළියට එක්කන් ගිහිල්ලා අර ගෙදරේ ඇතුළෙම ඉන්නතෝ වෙන තැනකට ගිහිල්ලා කියන්න පුළුවන්. නැත්නම් ඔයාට එහෙම කියන්න බෑනේ අපි ඉන්නවා. අපි පුතේ පත්තරේ දැම්මා වගේ කියන්නේ නැහැ. ඔයාට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම්බර් ටික තියෙන්නේ. කො මට හරි කතා කරලා කියන්න. ඔයාට එහෙම හැඟීමක් එනවනම්. හරි. මට හරි කියන්න. නැත්නම් ඔයා වෙන ගුරුවරයෝ ඉන්නවා. නැත්නම් අර පොලිසියට කියන්න පුළුවන්. නැත්නම් අර සුමිතුරෝ කියලා ඒ කණ්ඩායම් ටික ඉන්නවා. හරි. ඒ කට්ටියට හරි කියලා ඔයාගේ දුක නැති කරගෙන මැරෙනවා කියන ඔප්ෂන් එක අයින් කරලා ජීවත් වෙන ඔප්ෂන් එකට ඇවිල්ලා හොඳට ජීවත් වෙන්න. හරි. නැති වුණ දේවල් නැති වුණා. එතනින් පස්සේ පුතේ ආයෙ අපිට හිතන්න දෙයක් නැහැ. FAI එකක් නැති වුණා නම් එච්චරයි. හරි. ඒක ඉවරයි. මුහුදේ ඉන්න එක මාළුවාද?